AIද humanද? සෝෂල් මීඩියාවට හොඳම මොකක්ද? අද කතා කරමු ඒ ගැන. ගොඩක් ක්ලයන්ට්ස් ලගෙන් එන රික්වෙස්ට් එකක් තමයි අපි AI වලින් වීඩියෝ කරමුද කියලා. අපි මේක කම්පැරිසන් එකක් එක්ක කතා කරමු. මිනිස්සේ කන්ටෙන්ට් එකක් හැදුවත් ඒකේ වැරදි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ෂූට් කරද්දි කන්ටෙන්ට් එක ස්ටේබල් නැහැ ගහලා තියෙනවා, ඕවර් එක්ස්පෝස් වෙලා වොයිස් එකේ සෑහෙන නොයිස් තියෙනවා. මේ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එඩිට් එකේදීත් ගොඩක් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හිතන්න ඔක ටෙක්ස්ට් එක වැරදි දාලා තියෙනවා. ටෙක්ස්ට් එකේ අකුරු වැරදි. එහෙම නැත්නම් කලර් ග්‍රේඩින් එක ඕවර් කලර් ග්‍රේඩ් වෙලා. මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. සහ වෙන ලොකුම ප්‍රශ්න තමයි කන්ටෙන්ට් එකක් හදන්න ලොකු කාලයක් යනවා. හරියට ඉම්ප්‍රූව් කරපු AI එකකට විනාඩි ගානකින් පර්ෆෙක්ට් කන්ටෙන්ට් එකක් ඩිලිවර් කරන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ දන්නවද? ඒ තමයි මිනිස්සුන්ට පර්ෆෙක්ෂන් එකට වඩා ඉමෝෂන් එක තමයි වටින්නේ. ඒ මොකක්ද ඒ කිව්වේ? මම මේක සරල උදාහරණයකින් පැහැදිලි කරන්න. ලෝකේ Android සහ Apple කියලා දෙපාර්ශවයක් ඉන්නවනේ. මේකේ Apple අයට කවදාවත් Android ෆෝන් හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම Android අයට කවදාවත් Apple ෆෝන් හොඳ වෙන්නේ නැහැ. හැබැයි අද ලෝකේ මේ ෆෝන් දෙකම ඉතා හොඳ ලෙවල් එකේ තියෙනවා. එකම දේ ඇවිල්ලා මිනිස්සු මේ බ්‍රෑන්ඩ් එක ඉමෝෂනලි බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි පොලිටික්ස් වලත්. තමන්ගේ පක්ෂ කවදාවත් වැරදි වෙන්නේ නැහැ. මේක ඇත්තටම අසාමාන්‍ය තත්ත්වයක් කියලා හිතනවා ඇතිනේ. නෑ. මිනිස්සුන්ගේ සාමාන්‍ය තත්ත්වය. ඒ කියන්නේ ලොජික් එකට වඩා මිනිස්සු ඉමෝෂන් එකට තමයි වැඩි තැනක් දෙන්නේ. ඉතින් AI කොච්චර හොඳට තිබ්බා. සම්පූර්ණ ඇත්තම හියුමන් කෙනෙක් වගේ තිබ්බත් ඒක AI කියලා දන්න මනුස්සයට ඒක ෆීල් වෙන්නේ අයියෝ මේක බොරුවක්නේ කියලා. හැබැයි කැත මනුස්සයෙක් හිටියත් එයා ඇත්ත හියුමන් කෙනෙක් නම් මිනිස්සු එකත් එක්ක ඉමෝෂනලි බැඳෙනවා. එහෙම බැඳුනට පස්සේ එතනින් එහාට එයාව ගොඩාක් දුරට ෆලෝ කරන්න එයාගේ තියෙන ලොජික් එකට නෙමෙයි එයාගේ තියෙන ඉමෝෂන් එකත් එක්ක. දැන් කියන්නේ AI එපා කියලාද? නෑ නෑ. AIත් ඕනේ මිනිස්සුත් ඕනේ. මේ දෙක වෙන වෙන තැන හරියට තේරුම් ගන්න. AI වලින් වැඩක් පර්ෆෙක්ට් කරනවා වගේම හියුමන් යූස් කරලා ඒ බ්‍රෑන්ඩ් එකට ඉමෝෂන් එකක් ගේන්න.